මේ ඔබ දකින රූපය සත්‍යයකි. පිටසක්වල ජීවියෙකුගේ පෙනුම ලබා ගැනීම සඳහා නාසය, කන්, තොල් කපා දෙමු දෑතේ ඇඟිලි පවා කපා ඉවත් කළ මිනිසෙක්. ඔහු නමින් ඇන්තනි ලොෆ්‍රඩෝ. මේ මානව සෞන්දර්යයේ සීමාවන් බිඳ දමන ඔහුගේ බ්ලැක් ඒලියන් ව්‍යාපෘතියේ කතාවයි. ඇන්තනි ලොෆ්‍රඩෝ කියන්නේ ප්‍රංශ ජාතිකයෙක්. ඔහු මෙම ව්‍යාපෘතිය ආරම්භ කළේ වයස අවුරුදු 26 දී පමණ. ඔහු කුඩා කල සිටම තම ශරීරය තුළ සිරවී සිටින බවට හැඟීමක් තිබූ බව පවසනවා. ඔහුට අවශ්‍ය වුණේ මේ ලෝකයට අයිති නැති නමුත් තමාගේ අභ්‍යන්තරීය නියෝජනය කරන පෙනුමක් ලබා ගැනීමටයි. ඔහුගේ ව්‍යාපෘතිය අතිශය අවදානම් සහගත ක්‍රියාපටිපාටි කිහිපයට එකතුවක්. මුලින්ම ඔහු තම ශරීරයේ බොහෝ කොටස් කළු පැහැති පච්චවලින් ආවරණය කළා. ඉන් පසුව ඔහු නාසය සහ කන් ඉවත් කළා. විශේෂ අවධානය ඇතැම් රටවල නීති විරෝධී වූ නිසා මෙම ශල්‍යකර්ම ඔහුට ස්පාන්නිය වැනි රටවලදී සිදු කර ගැනීමට සිදු වුණා. ඔහු තම දිව දෙකට බෙදා සර්ප දිවක් නිර්මාණය කළා. නවතම සහ කම්පන සහගතම වෙනස්කම් වන්නේ ඔහුගේ උඩුතොල ඉවත් කිරීම සහ ඔහුගේ වම් අතේ ඇඟිලි කිහිපයක් කපා ඉවත් කිරීමයි. ඔහු පවසන්නේ මේ සියල්ල පිටසක්වල සෞන්දර්යයේ 60 සතගිරක් පමණ සම්පූර්ණ කර ඇති බවයි. ඇන්තනි මෙය විකෘති කිරීමක් ලෙස දකින්නේ නැහැ. ඔහුට මෙය තමාගේම පරිණාමයක් කලාත්මක ප්‍රකාශනයක්. නමුත් මෙම ජීවන රටාව ඔහුට විශාල අභියෝග ගෙනෙනවා. නාසය සහ තොල් ඉවත් කිරීම නිසා ඔහුට පැහැදිලිව කතා කිරීමට සහ ආහාර ගන්නට දැඩි අපහසුතා ඇති වී තිබෙනවා. ඒ වගේම සමාජය ඔහු දකින්නේ වෙනස් කොට සලකන විදිහටයි. ඔහු පවසන්නේ මිනිස්සුන් ඔහුගෙන් ඈත්වන බවත් සාමාන්‍ය ජීවිතයක් ගත කිරීම අපහසු බවතිය. බ්ලැක් ඒලියන් ව්‍යාපෘතිය මගින් ඇන්තනි ලොෆ්‍රඩෝ ලෝකයට අභියෝග කරන්නේ අපේ සාමාන්‍ය මානව ස්වරූපය ගැන නවත සිතන්නටයි. සෞන්දර්ය, අනන්‍යතාවය සහ සිරුරේ අයිතිය පිළිබඳ දැඩි ප්‍රශ්න රාශියක් ඔහු අප ඉදිරියේ තබනවා. ඔබේ බ්ලැක් ඒලියන් ව්‍යාපෘතිය ගැන ඔබ සිතන්නේ මොකක්ද? මෙය කලාවක්ද නැතිනම් අතිශය විකෘති කිරීමක්ද? ඔබේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. තවත් මෙවැනිම පුදුම සහගත කතා දැන ගැනීමට අපේ channel එක subscribe කරන්න.